හෙලෝ කොල්ල කියලා ටික දෙන්න උඩට යනකොට පහලට යනකොට යට යනවා දුරට යනවා පැත්තට යනවා කොහෙට ගියත් කමන්නේ නැහැ මචං මං FB එකේ මචං මම සුපිරි වීඩියෝ එකක් අම්මලා දුබල බලන්න නැති මේකම වීඩියෝ මේ ඇදගෙන ඉන්නේ එක හැම වීඩියෝ එකම මේ මචං ඒක පොඩි කේස් එකක් නෑ ඉතින් හරිද ඒක මචං මට දින මචං මේක විතර එන්න ලස්ස කරමු හැම කාර්යම තියෙනවනේ මචං හැම කෙල්ලට නැත්නම් මොන කොල්ලට පොඩින්ද කාඩුවක් මචං තියෙනවා මචං තමන්ට මචං අදාළ මචං ලස්සන එක යදුවා අනිවාර්යෙන් තියෙනවා නැත්තම් තෝ පිරිමියෙක් හරි ගෑණියෙක් හරි වෙන්න බෑ තෝ සවලින්ගේ එක්කෙන්න ඕන ඔව් කමන්නේ හරිද මම මේ FB එකේ පල්ලෙහාට මම කියන්නේ කියන දේ අපි ආපන්කෝ FB එකේ මචං පල්ලෙහාට ඇදී මචං මට සුපිරි වීඩියෝ එකක් හම්බුණා හරිද ඒක ඇත්තටම ෂෝ එකක් කියලා මට දෙනවා ඒ වෙන මොකද ඒක දෙනවා යාළුවයි මමයි බීමයි මචං අපි අපේ ගොල්ලෝ අතරේ මචං කොහොම මචං බීමයි කියනකොට පොඩි අහලක් තියෙනවා ගොල්ලෝ දෙන්නයි බීමයි කියනවා මචං එහෙනම් ඒක වෙනවාද නැත්නම් හරිද ඒක බලන්න මචං අපි මචං වීඩියෝ එක හරි එහෙනම් යා වීඩියෝ එක යා ජය වේවා මේ අපේ ලොක්ක මේ පාර ගොඩ ඕ පාර්ලිමේන්තු ඔව් මේ යම බොමු අයියයි අමි අතර දෙනවා බා මේ ඔකට වෙන මොන බෙහෙතක්වත් හරියන්නේ නැහැ බොමු මචං අර පට්ට වඳුරු ගස් පරාටි net මේ ඉන්නේ ඕ ඒකට වෙන කොල්ලෙක් ඉන්නවා බා එහෙනම් බොමු මචං වරි හම්මැලි නේ බා බොමු උඹලා තාත්තට අර පිටිපස්සේ වත සුද්ධ කරගෙන හිටකොට ණයක් ගහලා ආයෙත් මොකද උඹ මැරිලාද යකෝ ණයා මන් දැන ඌ ගිහිල්ලා ප්‍රශ්නයක් නෑ නේ බා යකෝ උඹලයි තාත්තට ණයා ගහලා තියෙන්නේ අඩෝ මේ වරේ බොමු උඹට මතකයිනේ නිපුණේව ඒක හිට බඳිනවා මචං බොමු අනේ මන්ද බං අපේ ජීවිත මෙහෙම ඉඳලා මොනව කරන්නද මං මේ ඕක බොනකොට කතා කරන්න ඕන මාතෘකාවක් හරි බොමු මට කලන්තේ වගේ මචං අඩෝ මේ මාව වැටෙනවා තල්ලගනි කො මං උඹට කියලා තියෙනවනේ දවස් ගානකින් උඹ බීලා නැහැ. වරෙන් බොන්න යන්න. තාම පඩියව දරුන්නේ නැහැ නේද? බීලා HR එකට කෝල් එකක් ගමුද? වරෙන් බොමු. අරුන්ගේ ආච්චි නැති වෙලානේ කැන්සර් එකක් ඇදලා. විරාවට කටි මල ගෙදර කියන්නේ බීමක් තමයි. වරෙන් බොමු. ඒකඩිය කන බොමු. බීලා කමු. අනේ මචං බොමු වරෙන් බොන්න යවංග. හැබැයි මේ හැබැයි බූට් එකට නම් මචං බොනවා කියන්නේ මචං හොද්දම බෙහෙතයි. අය ඒ වගේ බෙහෙතක් නම් නෑ මචං බූට් එකක් අප කොල්ලකින් අහලා බලපන්. හොන්ත දාර බූට් එකක් අප කොල්ලකින් අහලා බලපන්. බලන්න දුක නිවාගත්තේ කොහොමද කියලා. ඌ කියයි ගැව්වා ගහෙල්ලක් මුකුත් නැම දුක කොහෙන් ගියාද මේ. මම මේ අද්දකීම කියන්නේ නේද? අද්දකීම කියන්නේ. හරි අද්දකීම කියන්නේ. අපි වීඩියෝ එකට යමු වීඩියෝ එකට. ඒක ඇස්ස හොද නෑ බං. මේ බොමුද? අරු මොනගතර බොමු කියන්නේ මං කියන්නේ. ඒට ට්‍රිප් එක මතකයිනේ? ඊමක්නේ තියෙන්නේ. බොමු. මෙන්න මේ ඇහැට මොකද්ද කියලා පොඩක් බලපන්. ඔක බිව්වන හරියනවා බං. ඇටි යන්තම් මොන අද පඩි දාලා තිබ්බා. එහෙනම් බොමු. මේ ඇටයිලව ෆෝන් එකේ කොයි වෙලාවවත් සිග්නල් නෑ බං. පොඩි ෂොට් එකක් දාගත්තා නම් සිග්නල් ආවුවේ. බඩගිනි මොන හරි කමුද? ඊට වඩා හොඳ බොන එක. බොමුද? අද වහීද මන්ද නේ බං. මේ බොමුද? මේ ලැට් එකක් කොහෙද තියෙන්නේ? එකක් මේ ළඟ නෑ මේ කුසුමක්කයි කසිපෝට් එකේ තියෙනවා. ඒතර බොන ගමන් උඹට යන්න පුළුවන්. කෙල්ල ටෝක් කරනවා Facebook එකේ. බොමු. නිපුණි කැමති කිව්වා. නම් බොන්න මොනේ. පුරුදුලා මේ සොරටි කියන්නේ. සගම පනිසා අද නම් බොමු. උල්ද කරගෙන වාඩින්න. බාර එකට ගිහලා වාඩි වෙමු. බොන්නක් තියෙනවනේ. මේ බොමු. මේ රුපියල් 17 වෙනවද දෙනවා. 17 බම් මේ කෙල වෙලා ඉන්නේ අතේ රතේනේ. අපි තාත්තට බෙහෙත් ටික ගන්න දෙන්නවද? නෑ නෑ බම් සල්ලි. මේ 1000ක් මොනේ 700ක් හරි කමන්නේ. නෑ බං මොන 700 වලද පිස්සුද? අල්ලි නෑ 500ක් හරි කමන්නේ නැහැ. අවුලක් නැහැ. සල්ලි නෑ බං අතේ කීයක්වත් නෑ බං. ඔමුණා එපා වෙනවා බං ජීවිතෙත් එක්ක. ජීවිතේ එපා කරගන්න එපා. වරින් මාත් එක්ක බොන්න යන්න. අනේ බොන්න කොහෙද බං සල්ලි? යවුලක් කරගන්න එපා. මම දෙන්නම් 5000ක් කියලා බඩු අරන් ගන්නේ. මොකද කිව්වේ? 5000ක් දෙන්නම් කියලා කිව්වේ ගිහලා මේ අරන් ගන්නේ. දැන් ඔබට ඊකට කලින් මම අපේ තාත්තට රුපියල් 500ක් අතිල්ලනකොට නැහැ කිව්වේ. එහෙම දෙන්න සල්ලි නෑ බං මේ බොන්න සල්ලි තියෙනවා මං. අකෝ උඹේ අම්මට. බඩේ තේරුණාද? ඈ හැම දෙයකම බොනවා කියන කරන්නේ මචං උදරාංක එක තේරුණාද? බඩේ තේරුන්නේ නැහැ. හරිද? උඹලා වීට උඹලා හිතේ මචං අරකට මොන හරි එකක් කියද්දි අරුද්දමු. බොමු. එහෙනම් බොමුතේ. මේක බොන්නේ එක පිළිපොළ ප්‍රමේ මචං උතර ප්‍රශ්නේ තියෙන්නේ. තේරුණා? කොවිඩ් තම ප්‍රශ්නේ කිව්ව බොනවා කියන කරේ මේ උතන තියෙන්නේ. බඩේ තේරුන්නේ නැහැ. උඹලා මචං මම වගේ මචං තුන්වෙනි හැම බලලා හතරවෙනි පුකෙන් බලලා උඹලත් එක තේරෙනවා. තේරුණාද? බඩේ තේරුන්නේ නැහනේ. මං කියන්න. මෙන්න මෙහෙම වුණේ හරිද? ඕකේ අවශ්‍ය මට ගොඩක් කියන්න දෙයක් නැහැ හරිද? ඕක අවශ්‍ය කියන්න තියෙන්නේ කොල්ලෝ ගාව වෙන මොනාට හදිස්සියකට සල්ලි නැතුණත් හැබැයි බොන්න සල්ලි තියෙනවා. අන්න ඒක තමයි වීඩියෝ එකේ කිව්වේ. තේරුණාද? එහෙනම් මම ගිහලා බයි බයි.